ආයිබෝවන් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා හැලප ක්‍රම දෙකකට හදන විදිය. පැණි නැතුව පැණි බේරෙන්න පැණි පොල් දාලා මැදට කොහොමද හැලප හදන්නේ කියලා. ඒ වගේම ඔයාලට කැන්ද කොළ නැත්තම් අපිට පුළුවන් මෙන්න මේ වගේ කෙසෙල් කොළයක් අරගෙන උනත් හදන්න. අපි මුලින්ම කරන්න ඕනේ කැන්ද කොළේ නැත්තම් කෙසෙල් කොළේ පොල් තෙල් ටිකක් ගාගන්න එක. එතකොට ඇලෙන්නේ නැහැ. අපි බලමු දැන් කොහොමද හදන්නේ කියලා. අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා කුරක්කම් පිටි ටිකක් සහ පාන් පිටි ටිකක්. කුරක්කම් පිටි ගන්න ප්‍රමාණයට භාගයක්. දැන් අපි හිතමු කුරක්කම් පිටි ග්‍රෑම් 100ක් ගන්නවා කියලා. එහෙනම් පාන් පිටි ග්‍රෑම් 50ක් ඔයාලා ගන්න. දැන් අපි මේ දෙක දාලා සාමාන්‍ය මද රස්නේ වතුර ගන්න. එතකොට හොඳට අපිට අනා ගන්න පුළුවන්. ඇලෙන්නේ එහෙම නැහැ. ඒක නිසා මද රස්නේ වතුර ටිකක් ගන්න. ඒ වගේම ලුණු කුඩු ටිකක් නැත්තම් මං ගත්තේ මෙතන ලුණු වතුර ටිකක්. ඔයාලා ගන්න ප්‍රමාණයට හරියන්න ලුණු වතුර හෝ ලුණු කුඩු ටිකක් දාලා සාමාන්‍ය මද රස්නේ වතුර ටික දාලා මෙන්න මම මේ ගන්න පදමට ඔයාලත් අනා ගන්න. මෙන්න මේ පදම තමයි හරි පදම. අතේ ඇලෙන්නේ නෑ. දැන් අපි බලමු පැණි නැතුව පැණි බේරෙන්න පැණි පොල් හදන්නේ කොහොමද කියලා. ඒ සඳහා මට අවශ්‍ය වෙන්නේ සීනි පොළුයි විතරයි. ඔයාලා මේ දෙක සමාන ප්‍රමාණයෙන් ගන්න. දැන් අපි සීනි මේස හැන්දක් පමණ දාලා හොඳින් රත් කරගන්න. මෙන්න මේ වගේ කළු වෙනකන් ඔයාලා රත් කරගන්න. ඒ ටික හොඳින් රත් වෙනකොට ඔයාලා වතුර ටිකක් දාගන්න. මන්නම් මේකට ගත්තේ අඬු කෝප්ප භාගයක් විතර තමයි වතුර දාගත්තේ. දැන් අපි අර ප්‍රධාන සීනි ප්‍රමාණය ඒකට දාලා කවලම් කරගනිමු. මේ තියෙන්නේ මං හදාගත්ත පැණි ටික. මේක පොඩ්ඩක් රත් වෙනකොට ඔයාලා අර ගත්ත පොල් ටික එකතු කරන්න. හරි. දැන් පැණි බේරෙන පැණි පොල් ටික අපි හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද හැලප හදාගන්නේ කියලා. කලින් හදාගත්ත කුරක්කම් පිටි ගුලියක් අරගෙන මේ විදියට හොඳින් තුනී කරගන්න. මං ගත්ත කැන්ද කොළ පොඩ්ඩක් ලොකුයි. එහෙම වුණාන් පස්සේ හදලා පස්සේ අපි වටේට කපමු. දැන් අපි අර හදාගත්ත පැණි පොල් ටිකක් අරගෙන එක පැත්තකින් විතරක් තියාගමු. මම මේ තියෙන විදිය බලන්නකෝ. මෙන්න මේ විදියට දාගෙන මන්නවන විදිය බලන්නකෝ. මෙන්න මෙහෙම දෙකට නමා ගන්න. නමාගෙන වටෙන් පොඩ්ඩක් තද කරන්න. එතකොට ගැලවෙන්නේ නැහනේ. කැන්ද කොළ නැති අයට කෙසෙල් කොළේ කොහොමද හදාගන්නේ කියලා. ඒ විදියටම තමයි කෙසෙල් කොළේ අපි අර හදාගත්ත කුරක්කම් පිටි ගුලියක් අරගෙන මේ විදියට තුනී කරගන්න. දැන් අපි අර විදියට එක පැත්තකින් විතරක් පැණි පොල් ටික තියාගනිමු. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමයට කොහොමද හදන්නේ කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා කුරක්කම් පිටි, සීනි, පොල්, ඒ වගේම පාන් පිටි සහ වතුර. දැන් අපි ඒ ටික ඔක්කොම ටික දාලා හොඳින් කවලම් කරගනිමු. මෙතෙන්දී අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මම මුලින්ම දාලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයන් සමගම. මම නම් මෙතන පොඩි ප්‍රමාණයක් හදන්නේ. මේ ටික හොඳින් කවලම් කරලා ඒකට ලුණු වතුර නැත්තම් ලුණු කුඩු ටිකක් දාන්න. ඇල් වතුරෙන් හෝ උණු වතුරෙන් මෙන්න මේ මං හදාගන්න පදමට හොඳින් අනාගන්න.
දැන් කුරක්කම් පිටිගුලියක් අරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් තුනී කරලා නමලා හොඳට තුනී කරගන්න. කැන්ද කොලේ වගේමයි කෙසෙල් කොලේ හදන කට්ටියත් මේ විදිහටම තුනී කරගන්න. දැන් හදාගත්ත හැලප ටික ස්ටීම් කරගනිමු. ඔයාලට රයිස් කුකර් එකේ වුණත් ස්ටීම් කරගන්න පුළුවන්. මම නම් වතුර හැට්ටියක් ලිපේ තියලා මේ විතර තමයි ස්ටීම් කරගත්තේ. විනාඩි 15ක් විතර තැම්බුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි ක්‍රමෙන් සීනි පොල් මැදලා දාලා හදාගත්ත හැලප. කැන්ද කොලේ වගේම කෙසේ කොලෙත් හොඳට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. මේ තියෙන්නේ මම දෙවෙනි ක්‍රමයට හදාගත්ත හැලප. බලන්නකෝ ක්‍රම දෙකෙන්ම හදාගත්ත ඒවා කොලේ ඇලෙන්නෙත් නෑ කටේ ඇලෙන්නෙත් නෑ හොඳට තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.